Hello guys, welcome back to my YouTube channel. ඔයා මගේ වීඩියෝස් වලට අලුත් කෙනෙක් නම් මම ආව සාදරයෙන් පිළිගන්නවා. මම හිතුවා අද හවස් වර ඔයාලත් එක්ක ස්පෙන්ඩ් කරන්න. එහෙනම් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ evening to night study vlog එකක්. එහෙනම් දිගටම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. වැඩ පටන් ගන්න කලින් හවසට මොනවා හරි කාලා තේ එකක් බොන එක පුරුද්දක් වෙලා. පටන් ගන්න ඕනේ කියලා හිතලා මේසෙට ආවට ලැප් එක ඔන් කරාට පස්සේ ලැප් එකේ අප්ඩේට් එකක් දෙන්න තිබ්බා. ඒක කම්ප්ලීට් වෙනකන් අපි එළියට ගිහිල්ලා යමුකෝ. දැන් වෙලාව 4:55 විතර ඇති. අද ටිකක් ඉර පායපු නැති අඳුරු දවසක්. පාඩම් කරන්න කලින් මොනවා හරි ඇක්ටිවිටි එකක් කරලා පාඩම් වැඩ පටන් ගන්න එක අපේ මනස රිලැක්ස් කරනවා. මම පාඩම් වැඩවලට කාමරයට එද්දී ලැප් එකේ අප්ඩේට් එක නම් කම්ප්ලීට් වෙලා තිබ්බා. එහෙනම් පාඩම් වැඩ පටන් ගන්න ඕනේ කරන පොත් ටික ලෑස්ති කරගමු. මේ පොත් ටික ලෑස්ති කරගන්නේ ඇග්‍රි වල තියෙන ප්‍රශ්න වගේක් කරන්න. ඒ ටිකත් ඉවර කරලා ඉන්න තමයි මම හැදුවේ. පොත් ටිකක් ලෑස්ති කරගෙන මම හැදුවේ ටු ඩු ලිස්ට් එකක් ලියන්න. ලිස්ට් එකක් ලියද්දී ඔයා වැඩ කරන පැය ගාන ප්ලෑන් කරලා ඒකට අනුව කරන්න පුළුවන් වැඩ කොටස විතරක් ටු ඩු ලිස්ට් එකට ඇතුළත් කරගන්න. අපි කරන්න යන වැඩ ටික ටු ඩු ලිස්ට් කරන එකේ වැදගත්කම් ගොඩක් තියෙනවා. මතකේ බර අඩු වෙනවා. ඒ කියන්නේ කියන්න තියෙන වැඩ කරන්න තියෙන දේවල් ඔක්කොම ලියලා තියෙන නිසා මතකේ තියාගන්න ඕනේ නැහැ. මතකේ ටිකක් ලාෆ් වෙනවා. වගේම කාලය කළමනාකරණය කරන්නත් පුළුවන්. ඔයාගේ ફોකස් එකත් වැඩි වෙනවා. වගේම වැඩ අවසන් කරද්දී ලොකු මොටිවේෂන් එකක් එනවා. ඒ කියන්නේ ටු ඩු ලිස්ට් කරගත්ත වැඩ එකින් එක ටික් කරද්දී හරි මං ඒ වැඩ ටික ඉවර කළා කියලා සතුටක් එනවා. ඒක ආයෙත් වැඩ පටන් ගන්න ලොකු මොටිවේට් එකක් වෙනවා. ඒක තමයි ඔය පාඩම් වල නිසා ගොඩක් ස්ට්‍රෙස් වෙලා නම් ඒ ස්ට්‍රෙස් ගතිය අඩු කරන්නත් මේක වැදගත් වෙනවා. ඔයා දවසේ අචීව් කරන්න බලාගෙන ඉන්න ඔයාගේ ගෝල්ස් වලට යන්නත් හරිම ලේසි. කියන්නේ ලොකු ගෝල් එකක් පොඩි වැඩවලට බෙදාගෙන ටු ඩු ලිස්ට් කරගත්තොත් ඒ ගෝල් එකට යන්න හරිම ලේසි. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයා පාඩම් කරන්නේ ඔයා කැමතිම සබ්ජෙක්ට් එකේ පළවෙනි පාඩම කියලා හිතමු. අන්නේ පළවෙනි පාඩමේ අනුමාත්‍රිකා ටික ටු ඩු ලිස්ට් කරගත්තා කියලා කියන්නේ ඔයා එකින් එකේ මාත්‍රිකා පාඩම් කරලා ඉවර වෙනකොට ඔයා දන්නේම නැතුව ඔයාගේ ලෙසන් එක කවර් වෙනවා. එහෙනම් ඔන්න මම නම් මගේ ටු ඩු ලිස්ට් එක ලියාගෙන ඉවරයි. අපි ටු ඩු ලිස්ට් එකේ ලිස්ට් කරගත්ත වැඩ ටික කම්ප්ලීට් කරමු. ගොඩක් අය රැට පාඩම් කරන්න පටන් ගත්තත් එයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි රැට නිදිමත එන එක. රැට පාඩම් කරද්දී නිදිමත එන්න ගොඩාක් හේතු තියෙනවා. ඒවා ඔයා නොදැනුවත්වම කරන වැරදි. එන්නකෝ අපි ඒවා කතා කරමු. නිදිමත එන එක හරි කොමන් ප්‍රශ්නයක්. පාඩම් කරද්දී නිදිමත එන්නේ ප්‍රධාන හේතු කිහිපයක්ම තියෙනවා. ඇත්තටම පාඩම් කරද්දී නිදිමත එන්නේ ඇයි? ඔයා නිදාගත්ත වෙලාව අඩු නිසා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ රැට හරියට නිින්ද නැත්තම් බ්‍රේන් එකට එනර්ජි නැහැ. පාඩම් කරද්දී බ්‍රේන් එක ස්ලීප් මෝඩ් වෙනවා. වෙලාවක් එකම දිගට පාඩම් කරන නිසා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කන්ටිනියුස් ලෙස පැය ගණන් පාඩම් කරද්දී බ්‍රේන් එක නිින්ද හොයනවා. ඒක තමයි පැසිව් ස්ටඩින්. ඒ කියන්නේ පොත එක දිගට බලාගෙනම කියවන එක විතරක් කරද්දී නිදිමත එන්න බලනවා. රාත්‍රී කෑමෙන් පස්සේ පාඩම් කරන එක විශේෂයෙන්ම බර කෑම කෑවට පස්සේ ඔයාගේ බ්ලඩ් ෆ්ලෝ එක වැඩියෙන් ගිහින් ආහාර ජීර්ණය වැඩියෙන් වෙන නිසා නිදිමත වැඩි වෙනවා. ඊළඟ එක තමයි පාඩම් කරන පරිසරය හොඳ නැති නිසා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඇඳේ වැතිරෙන අඳුරු කාමරයක පාඩම් කරද්දී ඔයාට නිකම්ම ස්ලීප් සිග්නල් එනවා. ඒ වගේම TikTok, Reels, Short දිගටම බලලා පාඩම් කරනකොටත් බ්‍රේන් එකට already tired වෙනවා. ඒ නිසා ඔයාට නිදිමත නිකම්ම දැනෙන්න පටන් ගන්නවා. මම නම් ගොඩක් වෙලාවට රාත්‍රී කාලේ පාඩම් කරන කෙනෙක්. මට ඇත්තටම දවල් වරුවේ පාඩම් කරන්න ගත්තට මට පාඩම් කරන්න ටිකක් අමාරුයි. ඊළඟට අපි නිදිමත එන එක අඩු කරගන්න හොඳ ක්‍රම කීපයකට කතා කරමු. පළවෙනි එක තමයි පොමඩෝරෝ මෙතඩ් කියලා කියන්නේ. මම ඒක ගැන මගේ කලින් වීඩියෝ එකේ විස්තර කරලා තියෙනවා. පාඩම් කරන වෙලාවට ඇඳේ වැතිරිලා පාඩම් කරන්නේ නැතුව ඔයාගේ ටේබල් එකේ වැඩ කරන්න පුළුවන්. ඒ වගේම පාඩම් කරන්න කලින් ෆෝන් එක බලන එකත් නතර කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් ෆෝන් එකේ නොටිෆිකේෂන් ඕෆ් කරලා තියන්නත්.
ඔයාට රෑට පාඩම් කරද්දී නිදිමත ගතිය වැඩි නම් මෝර්නින් හරි ඊවනින් ටයිම් එකක් හරි පාඩම් කරන්න යොදා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා පැය 6ක් 7ක් වගේ හොඳ නිින්දකට යන්නත් අමතක කරන්න එපා. මම පුංචි ටිප් එකක් කියලා දෙන්නම්. නිදිමත එනකොට තව විනාඩි 5ක් කියලා බලන්න එපා. ඒ වෙලාවෙම විනාඩි 2-3ක බ්‍රේක් එකක් ගන්න. ආයෙ ෆ්‍රෙෂ් වෙලා පාඩම් කරන්න. හරි. මම දැන් ඔයාට නිදිමත නොයන විදිහට පාඩම් කරන්න පුළුවන් ප්‍රැක්ටිකල් රුටීන් එකක් කියලා දෙන්නම්. ඔයාට පාඩම් කරන්න පුළුවන් හොඳම වෙලාව තෝරගන්නකෝ. උදේ වෙලාවක් විදිහට ගත්තොත් නම් උදේ 5:30ත් 8ත් අතර වෙලාව ගන්න පුළුවන්. හවස් වරුවක් ගත්තොත් නම් හවස 4:30ත් 7ත් අතර වෙලාවක පාඩම් වැඩ ફોකස් කරන්න පුළුවන්. රෑ 10න් පස්සේ නිදිමත එන එක හරිම නෝමල් දෙයක්. ඊළඟට මට තියෙන්නේ බයොලොජි වල ෂෝට් නෝට් ටිකක් කම්ප්ලීට් කරන්න. දැන් නම් මම ආයෙමත් වොච් එකක් දාගෙන රිෆ්‍රෙෂ් වෙලා රෑට කෑමත් කාලා තමයි ආයෙත් වැඩ පටන් ගන්න ආවේ. මිනිත්තු 25ක් පාඩම් කළා මිනිත්තු 5ක බ්‍රේක් එකක් ගන්න. බ්‍රේක් එකේදී ෆෝන් එක නම් බලන්න එපා. ඒ වගේම ඇඳට යන්නත් එපා. ඔයා මූණ සෝදන්න එන්න වතුර ටිකක් බොන්න. ඒ වගේ දේවල් කරන්න. අනික බුක් එක දිහා දිගටම බලාගෙන කියවන්නත් එපා. කියවලා පොත වහලා මතකෙන් ලියන්න උත්සාහ කරන්න. තනියම හඬින් එක්ස්ප්ලেইন කරන්නත් පුළුවන්. ඒ වගේම MCQ ක්වෙස්චන් කරලා බලන්නත් පුළුවන්. ඊළඟට ඔයා පාඩම් කරන පරිසරය ගැන කතා කරොත් ටේබල් එක හොඳ ලයිට් එකක් තියෙන තැනක සෙට් අප් කරගන්නත් අමතක කරන්න එපා. ඔයාගේ බෙඩ් එක පාඩම් කරන්න ඉඳගන්න පැත්තට නැතුව ඔයාට පිටුපාලා තියන්න. නැත්තම් ගොඩක් වෙලාවට වෙන්නේ ඔයාට ඇඳ දකිද්දි නිකම්ම නිදිමත එන එක. නිදිමත ආවොත් කරන්න ඕනේ දේවලුත් කියලා දෙන්නම්කෝ. නිදිමත එනවා නම් ඔයා ඉඳගෙන ඉන්න පුටුවෙන් නැගිටින්න, වතුර ටිකක් බොන්න, කාමරය ඇතුළෙම ටිකක් ඇවිදින්න, ආයෙත් මිනිත්තු 25ක සෙෂන් එකක් ස්ටාර්ට් කරන්න ආට පුළුවන්. මම දැන් මේ ආයෙමත් කරන්නේ බයෝ වල ෂෝට් නෝට් හදන එක. මේ වීඩියෝ එක බලන ආටත් පාඩම් කරද්දී එන ප්‍රශ්න වලට උත්තර මම අරගෙන එන්නම්. ඔයා මගේ වීඩියෝස් වලට කැමති නම් මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.